මේ තියෙන ගිනි කූරු 2500ක්. අද මම මේ ගිනි කූරු 2500ෙන් පාවිච්චි කරලා ලොකුම ලොකු ගිනි කන්දක් හදන්න තමයි යන්නේ. ඒ හින්දා ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. අද මේ ගිනි කන්ද පත්තු කරාට පස්සේ මොකක් වෙයිද කියලා හිතා ගන්නවත් බෑ. මෙතන තියෙනවා ඉතින් ගිනි කූරු 56ක්. දැන් අපි ඉතින් මේවා ගිනි කූරු ටික ගමු. ඊට පස්සේ මං කරේ ඔහම රෙද්දක් දාලා වැඩ පටන් ගත්ත එක. මුලින්ම මං කරේ ගිනි පෙට්ටි ටික රෙද්දට දාගත්ත එක. දැන් ඉතින් තියෙන මේවා ගිනි කූරු ටික ගන්න. මේන් තියෙනවා අපේ ගිනි කූරු ටික. එතකොට මේන් තියෙනවා අපේ අර ගිනි කූරු වල පෙට්ටි ටික. දැන් අපි මේ පෙට්ටි ටික ආයෙ තිබ්බ විදිහට අරමු. මං කිව්වේ මේ පෙට්ටිය ඇතුළට මෙන්න මේ වගේ මෙහෙම දාන්න. මං කිව්වේ ඉතින් ওই පෙට්ටි ටික ආයෙ තිබ්බ විදිහට හදන එක. ගයිස් ඉතින් මට හිතන දෙයක් කරන්න අපි අර පොඩි කාලේ කරා වගේ අර ගිනි පෙට්ටි වලින් පොලිමර් තියලා ඒක වට්ටන්න. දැන් ඉතින් අහන්න එපා උඹේ මුල්ලමවිය සම්වර්ධනය වෙලා නැති කියලා. සමහර නැතුවත් ඇති. අපේ අන්තිම එකක් තියමු එහෙනම්. මං ඉතින් මේක හදාන්න එළියේ හින්දා ගොඩසරයක් මේවා ටික හුණකට වැටුණා. ගයිස් ඉතින් අපි හදලා නම් ඉවරයි. දැන් ඉතින් තියෙන වට්ටන්න. 3 2 1 හරි ගයිස් ඉතින් මම ඕගලන්ට ගිනි කූරෙන් වැඩක් කරලා පෙන්නන්න. මෙන්න මේක ඔහොම විසික් කරන ගමන් මේ ගිනි කූර පත්තු කරලා පෙන්නන්න. මේ ලෑල්ල ඉතින් ඔය උල් දෙයක් තියෙන එක ගණන් ගන්න එපා. අර ඩයිනෝසරයට සෙට් කරන්න හදපු එක. හරි ඉතින් දැන් අපිට ගන්න තියෙන කාඩ්බෝඩ් වලින් අර ලෑල්ල වටේට ෆ්‍රේම් එකක් ගහන එක. ඊට පස්සේ ෆ්‍රේම් එකට තමයි ගිනි කූරු වලවන්නේ. එහෙනම් ඉතින් ෆ්‍රේම් එක හදමු. ගයිස් මම ඔයගොල්ලන්ට පොඩි දෙයක් පෙන්නන්න. අද දවසේ තමයි 31 හරිද? ඒ කියන්නේ අද රෑ 12 වෙද්දි කොහොම හරි අපි මේක හදලා ඉවර කරන්නත් ඕනේ. තව දැන් තාම වෙලාව 10:52යි කොහොම හරි අද රෑ වෙද්දි මේක ඉවර ගන්න ඕනේ. එහෙනම් ඉක්මනට ගන්න. එහෙනම් අද මේක බලන්න. ගයිස් ඔයගොල්ලෝ අනිවාර්යෙන් අපේ WhatsApp channel එක follow කරලා තියාගන්න. මේ වීඩියෝ එකේ description එකේ පල්ලෙහා pin කරපු comment එකේ තියෙන link එක අනිවාර්යෙන් check කරලා බලන්න. එනවනේ අපේ glue gun එක රත් වෙන ගමන් තියෙන්නේ. අද නම් ඉතින් glue gun එක රත් වෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියන්නම්. ඕගොල්ලන්ට ඕගොල්ලන් බිස්නස් එක හරි නැත්නම් ඕගොල්ලන් channel එක හරි අඩු ගන්න ප්‍රොමෝට් කරගන්න ඕන නම් මේ මෙතනින් පේන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. එහෙනම් go to video. guys අපි අල්ලලා බලමු මේක රත් වෙලාද කියලා. ඕගොල්ලෝ මෙහෙම කරන්න එපා. පිච්චේ යද. ඩක්ටර් රාසනී බලු. ඕ රත් වෙලා හොඳට. ඕගොල්ලන්ට ඉතින් මම මේ වීඩියෝ එකේ කියවනවා වැඩි වගේ නම් පල්ලිහින් BG කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොම හරි ඉතින් මම ඊට පස්සේ කරේ කාඩ්බෝඩ් බෝතලේ වගේ කලවගත් එක. අපි ඉතින් මේක නම් අලවල ඉවරයි ඕගලන්ට පේනවනේ. ඊට පස්සේ ඉතින් මං ගිනි කන්ද හැඩයට එන්න වටෙන් කාඩ්බෝඩ් අලව ගත්තා. අපි දැන් ඉතින් ෆ්‍රේම් එක නම් ගහගෙන ඉවරයි. දැන් ඉතින් තියෙන වටෙන් ගිනි කූරු වලවන්න. ගයිස් මේන් තියෙනවා අපේ ගිනි කූරු ටික. දැන් තමයි ඉතින් අමාරුම වැඩේ තියෙන අර ෆ්‍රේම් එකේ මේ ගිනි කූරු 2500ම ගහන්න ඕනේ. එහෙනම් ඉතින් අලමු. වැඩි වෙලක් නැහැනේ. මට ඉතින් කලින් කරපු ක්‍රමය අමාරුයි කියලා හිතනවා. ඒ හින්දා ඔහම ගිනි කූරු ටිකක් අරගෙන ඒ වටික එකට සෙට් කරලා ඊට පස්සේ අලවනවා. දැන් ඉතින් අපි අර ගිනි කූරු සේරගෙම වගේ මෙන්න මේ වගේ සෙට් තමයි හදන්න යන්නේ. ගයිස් මම දැන් පැය 3ක් විතර තිස්සේ මේ වලවනවා. ඒ උනාට තාම අලව යන්න පුළුවන් උනේ මෙච්චරයි. තව ගිනි කූරු සෙට් එකෙන් භාගයක්වත් අපි කරේ නැහැ. මට හිතවන්න බෑ දැන් මේ රෑ වෙද්දි කොහොමද මේක ඉවර කරන්න කියලා. කොහොම හරි කතා කර කර ඉන්න වෙලා නැහැ. කොහොම හරි ඉවර කරන්න ඕනේ. එහෙනම් ඉවර කරමු. හැබැයි ඉක්මනට ඉවර කරමු කිව්වට මේක හිතනවට වඩා අමාරු වැඩක්. මේ මෙහෙම කරලා අර පේලියට තියලා අලවන්න එහෙම කරන්න ගියම එපා වෙනවා. කරන්න දෙයක් නැහැ ඉතින්. ගයිස් ඕගොල්ලෝ හිතන්න මේ ගිනි කන්ද අලවන්න ගිනි කුරු 2500ක් ඇති වෙයිද? මොන්නම් හිතන්නේ මදි වෙයි කියලා බලමු. දැන් නම් ඉතින් ගිනි කන්දෙන් මම භාගයක් විතර ගිනි කුරු සෙට් කරලා තියන්නේ. පේනවනේ ඉතින් මම ග්ලූ ගන් එක මිරිකලා මැඟිල්ලත් එක්ක රතු වෙලා. මගේ ඉතින් ගිනි කූරු ටික ඉවර වුණා. ඒ හින්දා මං අනිත් පැත්තෙන් ගිනි පෙට්ටි ටික තමයි යලෙව්වේ. ෆයිනල් ඉතින් අපි දැන් ගිනි කන්ද නම් හදාගෙන ඉවරයි. anyway මම ලයිටර් එකක් ගත්තා. මේක සුපිරි එකක් මේ පේනවනේ. අර පේනවනේ. මේකෙන් තමයි ඉතින් පත්තු කරන්නේ. ඕගොල්ලන්ට පේනවනේ ඉතින් දැන් වෙලාව ඇවිල්ලා 8යි 7යි. දැන් ඉතින් අපි තව චුට්ටක් වෙලා ඉන්න ඕන මේක පත්තු කරන්න. එහෙනම් ඉතින් පත්තු කරමු රෑ 12ට. ගයිස් අපේ ගෙදර පරණ මල් වෙඩි දෙකක් තිබ්බා. ඉතින් මං ඒවා අර වෙඩි බෙහෙත් ටිකක් දාගත්තා. ඒතකොට අර හොඳට යයි කියලා හිතෙනවා. ගයිස් ඉතින් මට මේක හදන්න පැය ගාණක් ගියා. හැබැයි මේක විනාශ වෙන්න යන්නේ තප්පර ගාණක්. ඒ තප්පර ගාණ ඇතුළත මොන වගේ දෙයක් වෙයිද?